යහපත් වූ දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. පසුගිය වැඩසටහනේදී අපි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ලග්න භාවය සොයා ගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අනෙකුත් භාව පිළිබඳව සොයා බැලීමට. මෙහිදී සඳහන් කරන්න ඕනේ මට මේ දුරකථන ඇමතීම් ලබා දුන්න කීප දෙනෙක් මේ දල කේන්ද්‍රයක් සමග මෙය යම් විස්තරයක් කරනවා නම් ඒගොල්ලන්ට වඩාත් පහසුයි කියලා. ඒ හින්දා මම අද මුලින්ම ඔබට මේ දල කේන්ද්‍රයක් තුලින් මේ සොයා ගන්න ආකාරය සුළු පැහැදිලි කිරීමක් කරලා මේ ආරම්භ කරන්නම්. මෙහිදී අපි සඳහන් කළ වේලාව උදේ 10:05. ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේ අපි සඳහන් කළ වේලාව උදේ 10:05. එතකොට අපි උදේ 10:05 නම් අපි ඒකෙදී උදේ 10:05න් මේකත් හැදෙන්නේ භාව කේන්ද්‍ර හදන ක්‍රමයටම තමයි අපි මුල් කොටස් හැදෙන්නේ. මෙහිදී උදේ 10:05 නෙන් අපි 8:28ක් ඔබ දන්නවා ඒක පහුගිය වැඩසටහන කිව්වා මේ 8:28ක් අඩු කරන්න ඕනේ. එතකොට 9:56:32ක් එනවා. පැය 10යි මිනිත්තු 5යි ඒකෙන් අඩු කරන්න ඕනේ මිනිත්තු 8යි තත්පර 28ක්. එතකොට එනවා 9:56:32ක්. ඊළඟට අපි මේ 9:56:32 කියන්නේ ඒක අපි ගන්න ඕනේ උදේ 6 ඉඳලා ගත වූ කාලය. ඒකට උදේ 6 ඉඳලා පැය 3යි මිනිත්තු 56යි තත්පර 32ක් තමයි ගත වෙලා තියෙන්නේ. ඒ වගේම අපි පසුගිය වැඩසටහනේදී කිව්වා මේ ඒකෙදි කිව්වේ මේ ඊළඟට ගත වූ කාලයට අධිකය කියන එක. එතකොට අපි කිව්වේ පැයකට තත්පර 10 බැගින් පැය 3ට තත්පර 30ක් සහ මිනිත්තු 56ට තත්පර 9ක්. එතකොට අපි සඳහන් කළා 3යි 57යි 11ක් එනවා. එතකොට අපි මේ ටික එකතු කරපුවාම ඊළඟට අපිට මේකට එකතු කරන්න ඕනේ ඔබට මම සඳහන් කළා නක්ෂත්‍ර කාලය කියන එක. නක්ෂත්‍ර එනවත් නැත්නම් තාරකා කාලය කියන එක එකතු කරන්න ඕනි. ඒක එකතු කරන්න ඕනේ එතන අපි ඔබට මතක ඇති 12:41:49. එතකොට 12:41:49ක් එකතු කරපුවාම අපට ආව 16:39.2ක්. ඒ කියන්නේ පැය 16 මිනිත්තු 39. අපි කරන්න ඕනේ මේ පැය 16:39 කියන මේ කාලයට අනුව ලග්න ස්පුටේ සොයා ගන්න. අපිට මේක දල කේන්ද්‍රවලදී ඉතාමත්ම පහසුවෙන් මේක හොයා ගන්න පුළුවන්. ඒකෙදි කරන්න ඕනි මේක තියෙනවා ලංකා ලිත ඔබට ගත්තොත් 15 වෙනි පිටුවේ. 15 වෙනි පිටුවේ තියෙනවා පැය 16:39 කියන එක. ඒකේ තියෙන්නේ කුම්භ 12:39:42ක් කියලා. කුම්භ 12:39:42ක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් දල කේන්ද්‍ර ක්‍රමයේදී කරන්නේ මේ කොටස පමණයි. ඇත්තටම මේක ඉතාමත්ම පහසු ක්‍රමයක්. ඉතින් මේක මේ මිනිත්තු කිහිපයක් තුලදීවත් අපිට හදා ගන්න පුළුවන්. විශාල දැනීමක් අවශ්‍ය නැහැ. මේ සාමාන්‍ය ගණිතය පිළිබඳ දැනීමක් තියෙන ඕනෙම කෙනෙකුට මේක හදා ගන්න පුළුවන්. මේක ඉතාමත් පහසුවෙන් ඇත්ත වශයෙන්ම මේ දල කේන්ද්‍රවලදී භාවිතා කරන්නේ මේ ප්‍රමාණයට තමයි භාවිතා කරන්නේ. එතකොට අපිට පහසුවෙන් මේ චක්‍ර තුලින් හොයාගන්න පුළුවන් පැය සහ මිනිත්තු ගානට ලග්න ස්පූටේ හොයාගන්න ඉතාමත් පහසුවෙන් පුළුවන්. නමුත් දැන් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට යනකොට අපි මේකෙදි භාවිතා කරන්නේ මේ ක්‍රිෂ්ණමූර්ති භාව චක්‍රය. එතන තමයි තියෙන වෙනස. අපි මේ දල කේන්ද්‍ර ක්‍රමයේදී භාවිතා කරන භාව චක්‍රවලට වඩා අදාළ අක්ෂාංශ දේශාංශ වලට ගැලපෙන භාව චක්‍ර තමයි ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී අපි භාවිතා කරන්නේ. එතකොට මේ භාව චක්‍ර භාවිතා කරලා තමයි අපි හොයාගන්නේ. එතකොට ඔබට දැන් පැහැදිලි ඇති මේ දල කේන්ද්‍රයක් සහ භාව කේන්ද්‍රයක් දෙක සාදා ගැනීමේදී තියෙන වෙනස්කම්. මේකේ විශාල වෙනසක් නැහැ. මේ පැය සහ මිනිත්තු තත්පර ප්‍රමාණයට අදාළ ලග්න ස්පුටේ සොයා ගැනීමක් තමයි ක්‍රම දෙකේදීම වෙන්නේ. නමුත් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී එතනින් නතර වෙන්නේ නැහැ මේක. එතනින් නතර වෙන්නේ ඊට පස්සේ වෙනම මේ භාව ඒ කියන්නේ භාවයන් නැවත නැවත හොයාගෙන යන්න ඕනේ. අපි අද ඒ ගැන සාකච්ඡා කරමු. ඒ අනුව අපි කතා කරේ පළවෙනි භාවයනේ. අපිට දැන් අද කතා කරන්න පුළුවන් දෙවෙනි භාවය පිළිබඳව. අපි එතකොට ගන්න ඕනේ පැය 16:39. මේක ඔබට පැහැදිලිනේ. ඒ කියන්නේ පැය 16:39 කියන එක අපි මුලින් හදාගත්තා. එතකොට මේකේ 16:39 නැහැ.
එතකොට අපිට ගන්න වෙන්නේ 16:36 තියෙනවා 16:40 තියෙනවා. එතකොට 16:39 කියන එක තියෙන්නේ මේ 16:36ත් 16:40ත් අතර. එතකොට අපි ගන්නවා මේ 16:40න් 16:36 අගේ අඩු කරපුවාම මේ මිනිත්තු 4ක තියෙන වෙනස අපිට එනවා. ඒක අපි අඩු කරොත් මේක අපි දෙවෙනි භාවය තුලින් තමයි හොයන්නේ. අපි ලග්න භාව හොයන්න වෙනම තීරුවක් තියෙනවා. අපි දෙවෙනි භාව හොයන්න වෙනම තීරුවක් තියෙනවා. ඒකෙන් අපිට ඔබට පහසුවෙන් බලා ගන්න පුළුවන්. එතකොට දෙවෙනි භාවය කියලා තියෙනවා. ඒකේ තියෙනවා 16:40 කියන්නේ 11යි 16:35ක්. එතකොට 16:40 11යි 16:35යි 16:36 කියන්නේ 10යි 9යි 11යි. අපි මේ වෙනස බැලුවොත් 11යි 16යි 35න් 10යි 9යි 11ක් අඩු කරපුවාම 1යි 7යි 24ක් එනවා. එතකොට මේක අපිට හදාගන්න පුළුවන්. අපි මුලිනුත් කිව්වා වගේ එක කියන එක 60 වැඩි කිරීම 60 කියන එක අපි අරගෙන ඒක අපිට 3600ක් එනවා. එතකොට 7ට එනවා 420ක්. එතකොට ඉතුරු 24 එකතු කරපුවාම ඔබ දන්නවා දැන් මිනිත්තු 4කදී. එහෙමත් නැත්නම් තත්පර 240කදී වෙනස. දැන් අප මුලින් හොයාගත් ආකාරයට දැනට තියෙන 16:36 අපට අවශ්‍ය 16:39 අතර 3ක වෙනසක් තියෙනවා. එතකොට අපි බලන්න ඕන 3 වැඩි කිරීම 60 කියන්නේ 180යිනේ. එතකොට අපි මේ 40යි 44 කියන එක 240න් බෙදන්න ඕනේ. බෙදලා අපි වැඩි කරන්න ඕනේ 180ෙන්. එතකොට එනවා නැමත බෙදන්න ඕනේ 60න්. 60න් බෙදපුවාම එනවා 50.55. එතකොට අපි මේක බෙදන්න ඕනේ 100න් 60න් වැඩි කරලා 100න් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා 33ක්. එතකොට 50යි 33ක් තමයි අපිට ලැබෙන අගය. එතකොට අපි මේක එකතු කරන්න ඕනේ. දැන් අපිට 16යි 36 අගයට එකතු කරන්න ඕනේ මේ ටික. එතකොට තමයි අපි 16:39 අගය එන්නේ. එතකොට 16:36 අගය 10යි 9යි 11යි. ඒකට අපි එකතු කරන්න ඕනේ 50යි 33ක්. ඒ කියන්නේ 50යි 33ක් එකතු කරන්න ඕනේ. එතකොට එනවා අපිට 10යි 59යි 44ක්. මෙහිදී අපිට ඔබට යම් ගැටලුවක් මතුවෙනවා. දැන් මේ අපිට දැන් ඊළඟට අපි මේකෙන් අඩු කරන්න ඕනේනේ. අපි සායන ක්‍රමේ නිරයන බවට පත් කරන්න අයනාංශ අඩු කරන්න ඕනේනේ. අයනාංශ තියෙනවනේ 24යි ගානක්. නමුත් අපිට මේ 10න් 24යි ගානක් අඩු කරන්න බෑ. එතකොට අපි කරන්නේ මෙතනට 360ක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට එනවා 10යි 59යි 44 කියන එකට 360ක් එකතු කරාම 370යි 59යි 44ක්. එතකොට ඒකෙන් අඩු කරන්න ඕනේ අපි අර පුරුදු පරිදි අයනාංශ 24යි 8යි 14ක්. එතකොට එනවා 346යි 51යි 30. යනු ඔබට පැහැදිලි වෙනවා ඇති දෙවන භාවය මීන 16යි 51. මේ බුදගේ නැකතක බුදගේ උපස්ථානයක්. ඊළඟට අපි තුන්වෙනි භාවය. ඒ කියන්නේ මේක භාව තීරුවේ තියෙනවා පළවෙනි භාවය, දෙවෙනි භාවය, තුන්වෙනි භාවය. තුන්වෙනි භාවයේ තීරුවට ගියපුවම අපිට පුළුවන් මේ 16යි 40ත් 16යි 36ත් අතර මේ අගයන් දෙක. මොකද අපිට අවශ්‍ය වෙන්නේ 16යි 39නේ. එතකොට අපිට 16යි 39 අවශ්‍ය හින්දා අපි ඒකෙදි තුන්වෙනි භාවයේ 16යි 40 අගය සහ 16යි 30 අගය දෙකේ අගයන් දෙක අතර වෙනස අරගන්න ඕනේ මුලින්ම. එතකොට 16යි 40 කියන්නේ 43යි 7යි 2යි. 16යි 36 කියන්නේ 42යි 5යි 33යි. එතකොට එනවා 1යි 29යි. අපි අර පහුගිය කිව්වා වගේම එක වැඩි කිරීම 60 වැඩි කිරීම 60 කිව්වම 3600යි. ඊළඟට එක වැඩි කිරීම 60 කියන්නේ 60යි. එතකොට ඉතුරු 29යි. එතකොට මේ ඔක්කොම එකතු කරපුවාම අපිට එනවා 3689ක්. මේ තියෙන 3689 කියන්නේ මිනිත්තු 4කදී. මිනිත්තු 4ක් කියන්නේ තත්පර 240කදී. අපි එතකොට මේක 3689 බෙදන්න ඕනේ 240. එතකොට අපිට එකක ප්‍රමාණය එනවා. එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ 3ක ප්‍රමාණය. එතකොට අපි ඒක වැඩි කරන්න ඕනි
180 වෙන් ඒ කියන්නේ 3 වැඩි කිරීම 60 කියන්නේ 180 වැඩි කරන්න ඕනේ. එතකොට අපි ඒක 2766ක් එනවා. මේ 2766 කියන එක අපිට බෙදන්න පුළුවන් 60න් බෙදපුවාම 60යි 46ක් එනවා. අපි මේ අගේ එකතු කරන්න ඕන 1636 අගේට. මොකද මේ එතකොට තමයි 1639 අගේ අපිට ලැබෙන්නේ. එතකොට 1636 අගේ තියෙනවා 42යි 5යි 33. එතකොට අපි ඒකට එකතු කරන්න ඕනේ 46යි 6ක ප්‍රමාණය. එතකොට අපි ඒක 0.246 කියලා ගත්තත් කමක් නැහැ. එතකොට අපිට එනවා 42යි 51යි 39ක්. මේකෙන් අපි අඩු කරන්න ඕනේ අයනාංශය. එතකොට අයනාංශ අඩු කරන්න ඕනේ 24යි 8යි 14ක්. එතකොට එනවා 18යි 43යි 25. තුන්වෙනි භාවය කියන්නේ මේෂ රාශියේ 18යි 43ක්. සිකුරුගේ නගතක රාහුගේ උපස්ථානයක්. තුන්වන භාවයෙන් පස්සේ මේකේ තියෙන්නේ 10 වෙනි භාවය. එතකොට අපි 10 වෙනි භාවයත් ඒ ආකාරයටම අපි හොයාගන්න ඕනේ. 16යි 40න් 16යි 36. ඒ අතර වෙනස අපි හොයාගන්න ඕනේ. එතකොට මේකෙදි 16යි 40 කියන්නේ 251යි 32යි 7ක්. 16යි 36 කියන්නේ 250යි 35යි 59ක්. එතකොට මෙතන තියෙනවා 0.2යි 56යි 8ක ප්‍රමාණයක්. එතකොට අපි මේක 56 වැඩි කරන්න ඕනේ 60න් වැඩි කරලා 8ක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට 3368ක් එනවා. 3368 240න් බෙදලා අපි 180න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා 2526ක්. එතකොට අපි මේ 2526 කියන එක නැවත 60න් බෙදපුවාම 42.06ක් එනවා. අපි දැන් මේක අර මුලින් කිව්වා වගේම මේක 16.36 අගයට එකතු කරන්න ඕනේ. 16.36 අගය කියන්නේ 250යි 35යි 59. ඒකට අපි එකතු කරන්න ඕනේ 0.2යි 42යි 6 කියන එක. එතකොට එනවා අපිට 251යි 18යි 5. මේකෙන් අපි අඩු කරන්න ඕනේ අයනාංශ 24යි 8යි 14ක්. එතකොට අපිට එනවා 227යි 9යි 51ක්. ඒක වෘශ්චික රාශියේ 17යි 9. වෘශ්චික රාශියේ 17යි 9. මේක බුධගේ නැකතක බුධගේ උපස්ථානයක්. මේ මොකද්ද 10 වෙනි භාවය. ඊළඟට අපි 10 වෙනි භාවයෙන් පස්සේ අපිට හොයාගන්න තියෙන්නේ 11 වෙනි භාවය. එතකොට අපි 16යි 40 278යි 15යි 45න් 16යි 36යි 277යි 20යි 22ක් අඩු කරපුවාම එතනත් එනවා 0.2යි 55යි 23ක්. එතකොට 55 වැඩි කිරීම 60. 3300යි ධන 23යි. එතකොට එනවා 3323ක්. එතකොට 3323 අපි දන්නවා දැන් නැවත අපිට කියන්න ඕනේ මේක බෙදන්න ඕනේ අපි 240න්. 240න් බෙදලා අපි වැඩි කරන්න ඕනේ 180න්. එතකොට එනවා 2492ක්. අපිට මේක මේ 2492 60න් බෙදපුවාම 41යි ඉතුරු වෙනවා 32ක්. අපිට එතකොට මේ 277යි 20යි 22 කියන එකට එකතු කරන්න ඕනේ 41යි 32ක්. එතකොට එනවා 278යි 1යි 54ක්. 278යි 1යි 54ක්. අපි මේකෙන් අඩු කරන්න ඕනේ අයනාංශ 24යි 8යි 14ක්. එතකොට එනවා 253යි 40ක්. මෙය ධනු රාශියේ අංශක 13යි 53. 13යි 53. එතකොට මේ සිකුරුගේ නැගතක සිකුරුගේ උපස්ථානයක්. ඊළඟට අපිට තියෙන්නේ 11 වෙනි භාවයෙන් පස්සේ අපිට තියෙන්නේ 12 වෙනි භාවය. ඒ තීරුවේ තියෙන ඊළඟට අපිට 12 වෙනි භාවය. එතකොට අපි 12 වෙනි භාවයත් මේ ආකාරයටම සකස් කරගන්න ඕනේ. 12 වෙනි භාවයේදී අපිට 16යි 40 අගේ තියෙනවා 306යි 1.37ක්. 306යි 1.37ක්. එතකොට 16යි 36 අගේ තියෙනවා 305යි 1.46ක්. මේ දෙක අතර වෙනස තියෙනවා 0.2යි 59යි 51ක්. එතකොට අපි මේ 59 වැඩි කරන්න ඕනි 60න්. එතකොට එනවා 3540ක්. එතකොට අපි ඒකට එකතු කරන්න ඕනේ 51ක්. එතකොට එනවා 3591ක්. අපි දැන් මේ 3591 කියන එක
අර පෙර කිව්ව ආකාරයෙන්ම 240න් අපි බෙදලා 180න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා 2693. මේක අපි 60න් බෙදපුවාම අපිට 2640ක් වෙනවා. ඉතුරු 53ක් එනවා. එතකොට අපිට 44යි 53ක් එනවා. අපි දැන් මේක එකතු කරන්න ඕනේ 36 යගේට 16යි 36 යගේට. එතකොට 16යි 36 යගේ තමයි 305යි 1.46. ඒකට එකතු කරන්න ඕනේ 44යි 53ක්. 0.2යි 44යි 53ක්. එතකොට එනවා 305යි 46යි 39ක්. මේකෙන් අපි අයනාංශ අඩු කරන්න ඕනේ. අයනාංශ කියන්නේ 24යි 8යි 14ක්. එතකොට අපිට එනවා 281යි 38යි 25ක්. මේක මකර රාශියේ 11යි 38. මකර රාශියේ 11යි 38. මේ සඳුගේ නැකතක කුජගේ උපස්ථානයක්. ඒ අනුව අපිට දැන් අපි භාව හොයාගෙන තියෙනවා. පළවෙනි භාවය, දෙවෙනි භාවය, තුන්වෙනි භාවය, 10වෙනි භාවය, 11වෙනි භාවය, 12වෙනි භාවය කියන භාව ටික අපි හොයාගෙන තියෙනවා. දැන් අපි ඊළඟට කරන්න ඕනේ මේ භාව අපි ක්‍රිෂ්ණමූර්ති භාව කේන්ද්‍රේ ලකුණු කරන්න ඕනේ. අපි ඒක ඊළඟ වැඩසටහනේදී ඔබට මේ භාව ලකුණු කරන හැටි අපි ඔබට පැහැදිලිව කියලා දෙන්නම්. අදට අපි මේ කරපු කොටස අදට අවසන් කරන්නම්. මේ අපව subscribe කරපු ඔබට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබට සඳහන් කරන්න ඕනේ අපි මෙම වැඩසටහන් මාලාවේ මූලිකම පරමාර්ථයත් ඔබගේ ජීවිත යම් සාර්ථක මඟකට ගෙන යාම. එහිදී ඔබට පුළුවන් මෙම අපි දෙන තොරතුරුත් එක්ක ඔබ ජ්‍යොතිර්වේදිකෙන් විෂය හැදෑරුවේ නැතත් ඔබට පුළුවන් අපි මේ දෙන තොරතුරුත් එක්ක ඔබගේ ජන්ම පත්‍රය එමත් නැත්නම් ඔබගේ දරුවාගේ ජන්ම පත්‍රය ඔබම හදාගෙන ඔබට සාර්ථක ගමනක් සකස් කරගන්න පුළුවන්. එතකොට ඔබගේ ජීවිතයේ සැබෑ තොරතුරු ඔබට පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේකට විශේෂිත ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. මුල ඉඳලම අපි කියන මේ කොටස් ටික ඔබ නිවැරදිව අධ්‍යයනය කරන්න කියලා ඉල්ලනවා. අවසාන වශයෙන් ඔබට සඳහන් කරන්න ඕනි මේ දල කේන්ද්‍ර ක්‍රමය තුල ඒකෙදිත් කරන්නේ නවාංශකයක් යනු මේ නැකත් පාදයක්. ඒක අපි හොඳාකාරවම දන්නවා. නමුත් මේ නවාංශකයක් යන්නත් මිනිත්තු 13ක වගේ කාලයක් ගත වෙනවා. ඒ නිසා අපිට මේ නවාංශකයක් යොදාගෙන පලාපල කියන එකත් සාධාරණයි. සමහරු නැත්තම් කියන්න පුළුවන් මේ නවාංශකයේ යොදාගන්නේ ඒකට අපි කියලා. නමුත් නවාංශකයේ යොදාගෙන අපිට ඒත් සාර්ථක පලාපලයක් කියන්න අපහසුයි. ඔබට මේ භාව කේන්ද්‍ර අධ්‍යයනය කරපුවාම තේරෙයි මේ දල කේන්ද්‍ර වලින් කියන පලාපල කොතරම් දුරට සාර්ථක වෙනවද කියන එක ඔබට හොඳින්ම පැහැදිලි වෙයි. මොකද දැන් ඔය ලග්න පලාපල ග්‍රහමාරු මේ හැම දෙයක්ම කරන්නේ ලංකාවේ ජ්‍යොතිර්වේදීන්ගේ 95%ක්ම මේ දල කේන්ද්‍ර ක්‍රමේ තමයි භාවිතා කරන්නේ. ඔබට ඒක අපි පැහැදිලිවම පෙන්වන්නම්. අපි ගිය වැඩසටහනක පැහැදිලිව පෙන්වන්නම් මේ දල කේන්ද්‍ර සහ භාව කේන්ද්‍ර අතර තියෙන වෙනස. මෙයින් එතකොට කොච්චර දල කේන්ද්‍රයක් කියන්නේ කොච්චර සරල ක්‍රමයක්ද, භාව කේන්ද්‍රයක් කියන්නේ තරමක් මේක බොහෝ දුරට බොහෝ දෙනෙක් මෙය අත්හරින්නේ මේ ගණිතමය වශයෙන් ඒකේ විභු කටයුත්තක් තියෙන නිසා. නමුත් හැබැයි අපි මේක ඒ ගැන නොහිතා මේ දල කේන්ද්‍රයකට වඩා භාව කේන්ද්‍රයක් හදාගෙන අපි මේ තොරතුරු එක්රැස් කරනවා නම් ජනතාවට වඩාත් සේවයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. අදට අපි වැඩසටහන අවසන් කරන්නම්. ඔබට බොහොමත් ස්තුතියි.